බැලූ බැල්මට ඔබට පෙනෙන්නේ විදුලි සේවකයෙකු විසින් විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අලුත් වැඩියා කරන ආකාරය වුවත් මෙය එසේ නොවේ. මේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු මද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් සොයා ගැනීම සඳහා වත්තල ඇලකන්ද ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකට අයත් විදුලි ට්‍රාන්ස්ෆෝමරයකින් තඹ කම්බි කපා ගැනීමට උත්සාහ කරන ආකාරයයි. මේ උත්සාහය සාර්ථක වී ඔහු තඹ කම්බි කපා ගැනීම සිදු කර තිබෙනවා. මේ හේතුවෙන් මේ විදුලි ට්‍රාන්ස්ෆෝමරය අලුත් වැඩියා කිරීමට රුපියල් ලක්ෂ 5කට අධික මුදලක් මේ වන විටත් වැය වී තිබෙනවා. ඔහුගේද ජීවිතය අවධානමේ දමමින් මේ සිදු කරන ක්‍රියාවලිය නිසා කර්මාන්ත ශාලාවට මෙන්ම විදුලි අවශ්‍යතා සපුරා ගැනීමට සිටින පාර්ශවවලට සිදු ඇත්තේ දැඩි අගතියක්. අදාළ පුද්ගලයා එම ප්‍රදේශයේ තවත් විදුලි ට්‍රාන්ස්ෆෝමරයන් වල තඹ කම්බි කපා ගැනීම සිදු කර ඇති බවටත් තොරතුරු වාර්තා වනවා. මේ පිළිබඳ පොලිසිය දැනුවත් කර ඇති අතර මොහු තවදුරටත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.